ආයුබෝවන් අපේ රටේ බොහෝ දෙනෙක් විවාහය ගැන කතා කරනකොට කේන්දරය බලන්න පුරුදු වෙලා ඉන්නවා. ඒත් සමහර වෙලාවට හැමදේම තියෙද්දීත් විවාහය දිගින් දිගටම ප්‍රමාද වෙනවා. යෝජනා ආවත් ඒ හැම එකක්ම කැඩිලා යනවා. නැත්නම් විවාහ වුණාට පස්සේ ජීවිතය අපායක් වෙනවා. ඔබත් මෙහෙම තත්ත්වයකට මුහුණ දෙනවා නම් ඔබේ කේන්ද්‍රයේ සෙනසුරු සහ අඟහරු ග්‍රහයන් දෙදෙනාගේ සංයෝගය එසේත් නැතිනම් ශනි මංගල දෝෂය ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන. අද අපි කතා කරන්නේ මෙම දෝෂය ඔබේ විවාහයට සහ ජීවිතයේ වැදගත් දේවල් වලට ඇත්තටම බලපාන්නේ කොහොමද කියලා. අපි ඔබේ ජීවිතය හා විවාහය කෙසේ බලපානවාද සීජී හෙට්ටිආරච්චි ජ්‍යොතිෂ සේවා ජ්‍යොතිෂ විග්‍රහයක් මෙතැන් සිට. ඉතින් අපි මුලින්ම ශනි මංගල දෝෂය මොකක්ද? දෝෂයට අනුව සෙනසුරු සහ අඟහරු එකිනෙකට හාත්පසින්ම වෙනස් ග්‍රහයන් දෙදෙනෙක්. අඟහරු කියන්නේ වේගය, ආවේගය, ශක්තිය සහ ගින්දර ලෙස සලකන්න පුළුවන්. සෙනසුරු කියන්නේ ප්‍රමිතිය, ඉවසීම, ප්‍රමාදය සහ සීතල යන්නයි. මේ ග්‍රහයන් දෙදෙනා ඔබේ කේන්ද්‍රයේ එකට සිටීමෙන් හෝ එකිනෙකා දැකීමෙන් දෘෂ්ටියෙන් තමයි මේ දෝෂය ඇති වෙන්නේ. හරියටම ගින්දරයි ජලයයි එකට එකතු වුණා වගේ තත්ත්වයක්. මේ ගැටුම අපේ ජීවිතයටත් බලපානවා. ඉතින් අපි ශනි මංගල යෝගයේ සෙනසුරු සහ අඟහරු කියන ග්‍රහයන් දෙදෙනා එකම ස්ථානයක හෝ එකිනෙකට බලපෑම් කරන විට ඇතිවන යෝගයක්. අඟහරු කියන්නේ මම මුලින් කීවා මෙන් වේගය, කේන්තිය, එහෙම නැත්නම් ආවේගය සහ ශක්තිය කියන දේවල් නියෝජනය කරන ග්‍රහය. සෙනසුරු කියන්නේ ප්‍රමාදය, ඉවසීම සහ සීතල යන ග්‍රහය. මේ දෙක එකට ආවහම ගැටුමක් වගේ තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් මම මේ පෙන්වා දී තිබෙන්නේ සෙනසුරු අඟහරු එකට එකතු වීමෙන් විපරීත ශක්තියක එකතුවක්. සීතල සහ ගින්දර එකට එක්වීමෙන් ජීවිතයේ ගැටුම්කාරී ස්වභාවයක් අපිට බලපාන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට බලමු විවාහයට මෙම දෝෂය බලපාන්නේ කොහොමද කියලා. විවාහ ප්‍රමාදය ගැන බලන්නේ නම් විශේෂයෙන්ම මේ ග්‍රහයන් දෙදෙනා ඔබේ කේන්ද්‍රයේ 1, 4, 7, 8 හෝ 12 වැනි භාවවල සිටිනවා නම් එය විවාහය බොහෝ සෙයින් ප්‍රමාද කරන්න පුළුවන්. හොඳ යෝජනා ආවත් හේතුවක් නැතුව කැඩිලා යනවා. ඉතින් ඒ අතරම ගැටුම්කාරී තත්ත්වය ගැන කතා කළහොත් විවාහයෙන් පස්සේ අඹුසැමියන් අතර මතභේද, අනවශ්‍ය රණ්ඩු සරුවල් නිතරම ඇති වෙනවා. මෙන්ම
දෙදෙනාට දෙදෙනා තේරුම් ගැනීම අපහසු වෙනවා. එනම් කුජ දෝෂය ප්‍රබල වීම මගින් එනම් ශනි මංගල දෝෂයේ තිබෙන අයට තවත් මෙය ප්‍රබල වෙන්න පුළුවන්. ඒ නිසා විවාහයේදී මෙය ඉතා සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් අපි විවාහයට විතරක් නෙමෙයි මෙම දෝෂය තවත් පැතිකඩවලට බලපාන්න පුළුවන්. මම මෙම පෙන්වන්නේ විවාහ ප්‍රමාදය, යෝජනා කැඩී යාම, විවාහයෙන් පසු ගැටීම්, කුජ දෝෂයේ බලවත් වීම යන කාරණාය. ඉතින් අපි බලමු මෙම යෝගයේ පවතින අය නිතර මේ පෙන්නන ආකාරයට විවාහයට කලිනුත් විවාහ දිනයේදී විවාහයේ පසුවත් ඉක්මනින් කේන්ති යාම, අනවශ්‍ය රණ්ඩු තබර ඇතිවීම, සම්බන්ධතා බිඳවැටීම යන කාරණා අවබෝධය අඩුවීම නිසා ඇති කරන්නක් බව පැහැදිලි වෙනවා. ඉතින් අපි තව දුරටත් කතා කළොත් ජීවිතයට ඇති බලපෑම විවාහ ජීවිතයේ විතරක් නෙමෙයි මෙය ජීවිතයේ වෙනත් පැතිකඩවලටද බලපාන බව ඔබ දැන සිටිය යුතුය. හදිසි අනතුරුවල අවදානම, රැකියාවේ එන පීඩාකාරී තත්ත්වය, මානසික පීඩනය සහ තීරණ ගැනීමේදී එන්නා වූ අපහසුතාවයන් මේවා බොහෝ වෙලාවට පෙන්눔 කරන්නේ මෙම කුජ දෝෂය ඇති විටයි. එනම් ශනි සහ කුජ කියන්නේ අනතුරු වලට අධිපතියන් ග්‍රහයන් නිසා. ඒ නිසා වාහන පදවන විට ගින්දර හෝ විදුලිය ආශ්‍රිත වැඩ කටයුතු වලදී නිතරම ප්‍රවේශම් විය යුතු බව ඔබ දැන සිටිය යුතුය. රැකියාවේදී නම් රැකියාව කොපමණ සාර්ථක වුණත් ඉහළ නිලධාරීන් එක්ක වැඩ කරන අය එක්ක නිතරම මතභේද ඇති වෙන්න පුළුවන්. දියුණුවට බාධා එමගින් සිදුවෙන්නත් පුළුවන්. හැම වෙලාවෙම මොකක් හරි නොසන්සුන්කාරී බවක්, ඉක්මනින් කේන්ති යාමක් සහ අනවශ්‍ය පීඩනයක් දැනෙන්න පුළුවන්. ඉතින් මම මේ පෙන්වා දී තිබෙන්නේ ජීවිතයට බලපෑම, හදිසි අනතුරු අවදානම, රැකියා ගැටලු, මානසික පීඩනය, තීරණ ගන්න තිබෙන්නා වූ අපහසුතාවයයි. ඉතින් මෙම ගැටුම ගැන අපි ගත්තොතින් මෙහි මූලික හේතුව ශක්ති දෙකක් අතර ගැටුමක් වේ. එනම් මංගල කුජ ශක්තිය සහ වේගය නියෝජනය කරන අතර ශනි සෙනසුන් ප්‍රමාදය සහ පාලනය ඇති කරයි. මේ දෙක එකට ආවහම අභ්‍යන්තර ගැටුමක් ඇති වෙනවා. ඒකෙන් ජීවිතය තුල ස්ට්‍රෙස් ගතියක් ඇතිවීම අපිට නිතරම දකින්න පුළුවන් කාරණයක්. මම මෙමගින් පෙන්වා තිබෙන්නේ ශක්ති ගැටුම මංගල සමාන කළා තියෙන ශක්තිය සහ වේගය මංගල කියලා අපි නිතරම වේදීය ජෝතිෂයේ හඳුන්වන්නේ කුජ ග්‍රහය. ප්‍රමාදය සහ ඉවසීම ශනි හේවත් සෙනසුරු ග්‍රහය. මෙම ගැටුම ජීවිතයට ආතතියක් ගෙන දෙන බව අපි අවබෝධ කරගත යුතුය. ඉතින් අපි මෙම කියන්නේ මේ
සුභ පැත්ත ඇතිවීමට එහෙනම් අසුභ බලපෑම අඩු කරන කාරණාද කේන්ද්‍රයේ ගැබ්වී තිබෙන්න පුළුවන්. එනම් අපි කොයි අවස්ථාවකවත් දෝෂේ තිබුණා කියලා අනිවාර්යෙන්ම නරකක් වෙන්නේ නැහැ කියන එක අවබෝධ කරගත යුතුයි. ගුරු ග්‍රහයාගේ දෘෂ්ටිය තිබුණොත් මෙම අසුභ බලපෑම අඩු වෙනවා. එමෙන්ම කේන්ද්‍රයේ අනිත් යෝගත් මේකට එක ලෙසම බලපානවා. හැබැයි මතක තබා ගත යුතු දෙයක් තමා කේන්ද්‍රයේ මෙහෙම යෝගයක් තිබුණ පමණින් බය වෙන්න එපා. ඔබේ කේන්ද්‍රයේ ගුරු ග්‍රහයාගේ දෘෂ්ටිය හෝ අනිකුත් යෝග තිබෙනවා නම් අසුභ බලපෑම ගොඩක් දුරට අඩු වෙනවා. ඒ වගේම මෙම දෝෂය මගහරවා ගන්නත් ඔබට ප්‍රබල පිළියම් තියෙන බව අමතක නොකළ යුතුය. මෙම ගින්ද මම පෙන්වා දී තිබෙන්නේ බලපෑම අඩු කරන කරුණු නම් ගුරුගේ දෘෂ්ටිය, හොඳ භාවස්ථාන, ජන්ම කේන්ද්‍රය අනුව වෙනස් වන බවත්ය. ඉතින් අපි ඊළඟට පිළියම් ගැන කතා කරමු. ඉතින් පිළියම් ගැන කතා කරද්දී මේ කුජ සහ ශනි, එහෙම නැත්නම් ශනි මංගල දෝෂය තියෙන අයට විශේෂ පිළියම් මම මෙහි සඳහන් කර තියෙනවා. එනම් විෂ්ණු දෙවියන්ට පුද පූජා පැවැත්වීම, ඔබ බෝධි පූජාවක් වගේ දෙයක් කරලා එම පින් දෙවියන්ට අනුමෝදන් කිරීම තුළින් ඔබගේ මෙම ශනි මංගල දෝෂය ගොඩාක් දුරට අඩු කරගත හැකි බව දැනගත යුතුයි. ඉතින් මෙම කොටසේ මම පෙන්වා දෙන්නේ විෂ්ණු දෙවියන්ට පූජා කිරීම, කතරගම දෙවියන්ට පූජා පැවැත්වීම, බෝධි පූජා පැවැත්වීම, ඒ වාගේම තමයි පිරිත් සජ්ජායනා කිරීම හෝ පිරිත් සවන් දීම කියන කරුණු මෙම දෝෂය භංග කර ගැනීමට, අවම කර ගැනීමට ඔබට පිටුවහලක් වෙනවා. ඇත්තටම කුජ දෝෂය බලද්දී මෙම දෝෂය පාලනය කරගන්න පුළුවන් ඔබගේ හැසිරීම තුළින්. එනම් කේන්තිය පාලනය කිරීම, ඉවසීම වර්ධනය කිරීම, අසරණ අයට උපකාර කිරීම, ආත්ම පාලනය යන කරුණු එකිනෙකට කැටි කර ගැනීමෙන් ඔබට මෙම දෝෂය අවම කරගෙන මේවා මගින් ඔබේ ජීවිතය හොඳ පැත්ත කරා අරගෙන යන්න විශේෂයෙන් වැදගත් වන බව මම කියනවා. ඒ වගේම අපි අවසාන වශයෙන් කතා කරොත් ශනි මංගල දෝෂය තිබුණත් බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා නිවැරදි දැනුමක්, නිවැරදිව ක්‍රියාත්මක වීම ඔබේ ජීවිතයේ සාර්ථක කරගන්න බොහෝ සෙයින් පුළුවන්. මම මෙහි පෙන්වා තිබෙන්නේ නිගමනය වශයෙන් ශනි මංගල දෝෂය තිබුණත් බය විය යුතු නැත. මේ සඳහා නිවැරදි දැනුම සහ පිළියම් කිරීම තුළින් සාර්ථක ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙනවා නොඅනුමානයි.